මචෝලා මේ තියෙන්නේ බං කැරිම කම්පියුටර් එකක්. මේක පට්ට බ්‍රෑන්ඩඩ් මචං. Acer බ්‍රෑන්ඩඩ් මැෂින් එකක් මචං. සුපිරි ක්වොලිටි ආ. උඹලා මේ වගේ එකක් දැක්කොත් අනිවාර්යෙන් ක්වොලිටි වෙනවනේ ගන්න. එහෙම ගියාම කම්පියුටර් එකක් ගන්න ගියාම මේ වගේ දැක්කම අම්මට හුඩු බලහන් මාර ක්වොලිටි මචං. මේ වයර් කෑල්ල ඉඳලා මචං මේ කේසින් එකේ ඉඳන් බං පට්ට ක්වොලිටි මේ මෙටල් එකේ ඉඳන් බං පට්ට ක්වොලිටි කම්පියුටර්. හැබැයි මේව මහ කැරි කම්පියුටර් කියන්නේ මචෝ. දැන් බලපන් මෙන්න මේක බලපන්. මේ බලපන් මේ පවර් සප්ලයි එක උනත් මචං මේ 80+ bronze මේක සිරා සප්ලයි එකක් මචං. පට්ටම ක්වොලිටි බං. සිරාවටම කිව්වොත් සුපිරි මැෂින් එකක් මචං මේක. එකම කෙලිය බං මේක හදලා තියෙන්නේ 2014 විතර. හරිද? නිෂ්පාදිත වර්ෂයේ තියෙන්නේ ඒ වගේ. හරිද? දැන් මචං මේකේ සප්ලයි එකට හැමනිලා තියෙන්නේ. හරිද? දැන් මචං සප්ලයි එකට ඉකිලා නෙවෙයි. දැන් මේකට බං සප්ලයි එකක් හොයාගන්න රට වටේ යන්න වෙනවා. මේ බලන්න. මේ බලන්න normal standard power supply jack නෙමෙයි මචං මේකේ තියෙන්නේ මේ. වෙනස් ඒවා බම් මේ. දැන් අර පඳුරකට පයින් ගහුවාම විසි වෙනවනේ මචං normal ATX 24 pin ඒවා. මේ 24 pin supply එකක් නෙමෙයි මචෝ තියෙන්නේ. දැන් බලපන්. මේකට supply එකක් හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවා ඉතින්. supply නැතුවනේ මේ බඩු තියෙනවා. බඩු තියෙනවා ටිකක් අඩුයි. අර ඕන තැනක හොයාගන්න නෑ. branded ගෙන්නනේ උන් අතේ තියෙනවා හොයාගන්න ඉතින් ටිකක් කට්ටක් කන්න වෙනවා. ඔන්න ඕක ගැනත් හිතහන් මැෂින් එකක් ගන්න කලින් ඒ පවර් සප්ලයි එක ස්ටෑන්ඩඩ් එකක්ද තියෙන්නේ කියලා 24 pin. මොකද 24 pin පඳුරකට ගලක් ගෙවුවාම විසි වෙනෙන්න ඕන තරම් තියෙනවා. සහ ගොඩාක් ලාභෙට තියෙනවා. රුපියල් 2000යි 2200යි ඒ වගේ අඩු ගණන් වලට. මේ වගේ එකක් හොයාගන්න ගියාම චුට්ටක් ගාන වැඩි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට සමහර සප්ලයි මොඩල් තියෙනවා මචං හොයාගන්නම නැතිලා මැෂින් අයින් කරන්න වෙන වෙලාවලුත් තියෙනවා අමාර ඒවා. ඒකින්ද මැෂින් එකක් ගත්තී සප්ලයි එක මොකක්ද කියලා පොඩ්ඩක් බලපල්ලා ස්ටෑන්ඩඩ් එකක්ද කියලා. ස්ටෑන්ඩඩ් යන්නේ මේ නම් මේ වගේ සිකවීම් වලට ඔබ භාජනය විය හැකි වචෝ. හරිද? ලයික් එක ෂෙයා එකක් දාලා සපෝට් එක දෙන්න channel එකට ආදරේ.